සෝෂියොලොජි ඇකඩමි with මිස් දුලන්ජි YouTube channel එකට ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් සමාජ විද්‍යාව යටතේ අපි කතා කරන පළවෙනි පාඩම ඒ තමයි සමාජ විද්‍යාව යනු කුමක්ද? සමාජ විද්‍යාව කියන්නේ මොකක්ද? ඉතින් අපි අද ඒක ඉගෙන ගන්නේ මෙන්න මේ යටතේ. ප්‍රධාන ටොපික්ස් දෙකක් යටතේ අපි ඒක අද කතා කරනවා. සමාජ විද්‍යාව කියන්නේ මොකක්ද? සමාජ විද්‍යාව සම්බන්ධයෙන් බිහිවෙලා තියෙන නිර්වචන මොනවද? ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු සමාජ විද්‍යාව යනු කුමක්ද? ඔයාලා හිතන්නේ මොකක්ද සමාජ විද්‍යාව කියන්නේ? සමාජ විද්‍යාව වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අපිට පැහැදිලි සමාජය ගැන අධ්‍යයනය කරන විද්‍යාවක් තමයි සමාජ විද්‍යාව කියලා කියන්නේ. ඉතින් සමාජයක් කියන්නේ අපි අපිට තියෙන වටපිටාව. මම මෙහෙම පාඩමකට පටන් ගන්නම්කෝ. සමාජ විද්‍යාව සමාජය පිළිබඳව අධ්‍යයනය කරනු ලබන නැත්නම් සමාජය ගැන හදාරනු ලබන සමාජය පිළිබඳව විද්‍යාත්මකව හදාරන විෂය සමාජ විද්‍යාවයි. ඔක තමයි සාම්ප්‍රදායික නිර්වචනය සමාජ විද්‍යාව ගැන තියෙන. මම මෙහෙම ප්‍රශ්නයක් ඔයාලගෙන් අහනවා. මිනිසයා කියන්නේ සාමූහික සත්වයෙක්ද නැද්ද? මිනිසයා කියන්නේ සාමූහික සත්වයෙක්. අපි කාටවත් තනියෙන් ඉන්න බෑ. කවුරු හරි කියනවා නම් තනියෙන් ඉන්න පුළුවන්. නෑ මට සමාජයක් ඕනේ නෑ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. සමාජය කියන තැන මූලිකම තැනුම් මේකකේ වෙන්නේ මිනිසයා. මිනිසයා වටා ගොඩනැගෙන ඒ සමස්ත සමාජයේ මිනිසුන් කීප දෙනෙකුගේ එකතුවෙන් ගොඩනැගෙන සමාජය තමයි අපි මේකෙදි සමාජ විද්‍යාව කියලා හදාරන්නේ. ඉතින් සමාජ විද්‍යාවේදී කරන්නේ මෙන්න මේ සමාජ සම්බන්ධතා පිළිබඳව අධ්‍යයනය කරන එක. අපේ මිනිස්සෙක් විදිහට සමාජයේ සම්බන්ධතා පවත්වන්නේ කොහොමද? කාත් එක්කද? අපි මත යැපෙන්නේ කොහොමද? අපි අනිත් අයත් එක්ක සම්බන්ධතා පවත්වන්නේ කොහොමද? මෙන්න මේ දේවල් ගැන තමයි සමාජ විද්‍යාවේදී අපි කතා කරන්නේ. ඉතින් සමාජයේ පුජ්‍යලීන්ට තනිව ජීවත් වෙන්න බෑ. ඒ වගේමයි නිරන්තරයෙන් අනිත් අයත් එක්ක සම්බන්ධතා පවත්වනවා. ඒ වගේමයි ඍජුව හෝ වක්‍රව මිනිසුන් මේ පවත්වන සමාජ සම්බන්ධතා අධ්‍යයනය කරන විෂය තමයි සමාජ විද්‍යාව කියලා කියන්නේ. හොඳයි. සමාජ විද්‍යාව හදාරන්න කලින් විද්‍යාවේ තියෙන ප්‍රධාන කොටස් දෙක අපි හඳුනගෙන ඉන්න ඕනේ. විද්‍යාවන් ගත්තහම ප්‍රධාන කොටස් දෙකක් යටතේ අපිට කතා කරන්න පුළුවන්. ඒ තමයි ස්වභාවික විද්‍යාව. මේ තියෙන්නේ පළවෙනි එක තමයි ස්වාභාවික විද්‍යාවන්. එහෙම නැත්නම් අපි මේකට කියනවා natural sciences. මේකේ තියෙන විශේෂත්වය මොකක්ද? ස්වභාවික විද්‍යාවන් කියලා කියන්නේ විද්‍යාගාරයක් තුල එහෙම නැත්නම් පර්යේෂණාගාරයක් තුල ඉඳගෙන කරන්න පුළුවන් පර්යේෂණ හරහා නිගමනයන්ට එළඹෙන්න පුළුවන් විෂයන්. උදාහරණයක් විදිහට අපි ගමු මොනවාද? ජීව විද්‍යාව, ඊළඟට රසායන විද්‍යාව, ඊළඟට භෞතික විද්‍යාව. මේවා ස්වභාවික විද්‍යාවන් යටතට ගන්න පුළුවන්. එතකොට සමාජීය විද්‍යාවන් කියන්නේ මොනවාද? මේකේ තියෙන විශේෂත්වය තමයි අර ස්වභාවික විද්‍යාවන් වල වගේ පර්යේෂණාගාරයක් තුල ඉඳගෙන පර්යේෂණයන් කරලා නිගමනයන් වලට එළඹෙන්න බෑ. සමාජීය විද්‍යාවන් වල පර්යේෂණාගාරය වෙන්නේ සමාජය. සමාජයේ මිනිස්සුන්ගේ හැසිරීම් කොයි විදිහටද තියෙන්නේ? දේශපාලනික වශයෙන්, මනෝවිද්‍යාත්මක වශයෙන්, සමාජීය වශයෙන් මිනිස්සුන්ගේ හැසිරීම් කොහොමද සිද්ධ වෙන්නේ? ඒ පිළිබඳව සමාජයේ පර්යේෂණාගාරයක් විදිහට අරගෙන පර්යේෂණය කරනු ලබන විද්‍යාවන් විදිහට අපිට සමාජීය විද්‍යාවන් එහෙම නැත්නම් social sciences කියන එක ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මොනවාද? අපේ ප්‍රධානම මාතෘකාව සමාජ විද්‍යාව මේ යටතට තමයි ගැනෙන්නේ. ඊට අමතරව දේශපාලන විද්‍යාව, ඊළඟට මනෝවිද්‍යාව,
ඊළඟට අපරාධ විද්‍යාව මේ ආදී සියලුම විද්‍යාවන් අයිති වෙන්නේ මෙන්න මේ අපි කතා කරන සමාජීය විද්‍යාවන් යටතට. එහෙනම් දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕනි සමාජ විද්‍යාව කියන එක අයිති වෙන්නේ විද්‍යාවේ මොන වර්ගයටද කියන දේ ගැන. ඔයාලට පැහැදිලි සමාජ විද්‍යාව කියන්නේ සමාජීය විද්‍යාව. එතකොට සමාජීය විද්‍යාවන් අතරින් වයසින් ලාබාලම විෂය තමයි සමාජ විද්‍යාව කියලා කියන්නේ. හරි. අපේ ඊළඟ පාඩම. අපේ ඊළඟ කොටස. සමාජ විද්‍යාව කියන පදේ හැදිලා තියෙන්නේ කොහොමද? ඔයාලා ප්‍රශ්නයකට උත්තරයක් ලියනකොට අපි හිතමු අපෙන් මෙහෙම ප්‍රශ්නයක් අහලා තියෙනවා. සමාජ විද්‍යාව යනු කුමක්ද? එතකොට සමාජ විද්‍යාව කියන්නේ මොකක්ද කියලා අහපුවාම අපි දන්න පුංචි පුංචි දේවල් ටික ලිව්වා කියලා ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම ඔයාලා ලියන්න ඕනේ සමාජ විද්‍යාව කියන පදේ හැදුනේ කොහොමද කියන දේ ගැන. එහෙම වුණාම ඔයාලට තව ටිකක් ලකුණු වැඩි කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු සමාජ විද්‍යාව කියන දේ හැදුනේ කොහොමද කියන දේ. සමාජ විද්‍යාව කියන පදය ඇත්තටම අපි ඉස්සෙල්ලාම බලමු සමාජය කියන වචනය හැදුනේ අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ society. ඉංග්‍රීසි භාෂාවේ අපි පාවිච්චි කරන වචනය තමයි society සමාජය කියන දේ අඳුරගන්න. ඉතින් මේ society කියන වචනය ලතින් භාෂාවෙන් තමයි එන්නේ. ලතින් භාෂාවේ සෝසියස් කියන වචනයෙන් තමයි මේ society කියන වචනය හැදිලා තියෙන්නේ. මේ සෝසියස් කියන වචනේ තේරුම තමයි මිත්‍රත්වය. ඒකේ තේරුම මිත්‍රත්වය. ඒ කියන්නේ ලතින් භාෂාවේ සමාජය කියන දේ කියන්නේ මිත්‍රත්වය කියන දෙයට. හරි. ඊළඟට මේ සමාජය කියන පදයේ අදහස තමයි සරලම අදහස වෙන්නේ සාමූහික සමාජ සම්බන්ධතාවලින් ජීවත් වීම තමයි සමාජය කියලා කියන්නේ. ඇත්තනේ. තනි පුජ්‍යලයේ විවිධ සම්බන්ධතා ඇති කර ගන්නවා. උදාහරණයක් විදිහට අපි මෙහෙම ගමු. මෙන්න මම ඉන්නවා. මේ ඉන්නේ මම. මට තනියෙන් ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. මගේ වටේ කීප දෙනෙක්ම ඉන්නවා. කවුද? මගේ පවුලේ කට්ටිය. නේද? අම්මා, තාත්තා, සහෝදර සහෝදරියෝ, ආච්චි සීයා මෙයාලා. මට ටික කාලයක් යනකොට තනියෙන් ඉන්න බෑනේ. ආදරය කියන දේ අවශ්‍යතාවයේ තියෙනවා. ඊළඟට සම්බන්ධතා ඇති කරගන්න ඕනි කියන දේ හැඟෙනවා. එතකොට මම මොකද කරන්නේ? තව කෙනෙක් එක්ක ඔන්න සම්බන්ධතාවයක් පටන් ගන්නවා. එතකොට මෙයාට තියෙනවා මට වගේම පවුලක්. ඔන්න එයාගේ පවුලක් ඉන්නවා. මේ සම්බන්ධතා දෙක එකට එකතු වෙන තැන මොකද වෙන්නේ? පවුල් සංස්ථා දෙකක් මෙන්න මෙතෙන්ට එකතු වෙනවා. මේ මට තියෙනවා වගේම මං ආදරය කරන කෙනාටත් වෙනමම පවුලක් තියෙනවා. ඒ පවුලේ අයගේ විවිධ සම්බන්ධතා තියෙනවා. මගේ පවුලේ අයගේ විවිධ සම්බන්ධතා තියෙනවා. අපි දෙන්න විතරක් ගොඩනගාගත්ත තව පවුලක් තියෙනවා. මේ පවුල ඇතුලේ තව සම්බන්ධතා ගොඩ නැගෙනවා. මේ හැම එකක්ම එක එක සංස්ථා එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ සමස්තය ගැන අධ්‍යයනය කරන එක මේ සමස්ත සමාජ සම්බන්ධතා අපි මේවට කියන්නේ සමාජ සම්බන්ධතා. මේ සමාජ සම්බන්ධතා ගැන අධ්‍යයනය කිරීම තමයි සමාජ විද්‍යාවේදී කරන්නේ. සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ සමාජ සම්බන්ධතා අන්තර් යැපීම් කොහොමද අන්තර් පරායක්තතාවය කොහොමද මේ දේවල් ගැන හදාරන දේ තමයි සමාජ විද්‍යාව කියලා කියන්නේ. එතකොට මැක් අයිවර් කියන එක්කෙනා මේ නිර්වචන ගොඩක් වැදගත්. ඔයාලා පේපර් එකකට උත්තර ලියනකොට ප්‍රශ්නයකට උත්තරයක් ලියනකොට අනිවාර්යයෙන්ම මේ නිර්වචන එකක් දෙකක් දාලා ලියන්න. එතකොට ඔයා ගොඩාක් දැනුමෙන් සන්නද්ධ වෙලා ඉන්නේ කියලා පේපර් බලන අයට තේරෙනවා. ඉතින් මේ නිර්වචනයක් දෙකක් පාඩම් කරලා තියාගන්න. මැක් අයිවර් කියනවා සමාජය කියන්නේ සමාජ සම්බන්ධතාවල ජාලයක්. ඒ වගේම ඊළඟට වැදගත්ම දේ තමයි සමාජ විද්‍යාව කියන පදේ ඉස්සල්ලාම නිර්මාණය වුණේ කොහොමද?
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් කොහොමද මේ සමාජ විද්‍යාව කියන පදේ නිර්මාණය වෙලා තියෙන්නේ? ගොඩක් අය අහන්න පුළුවන් ওই ප්‍රශ්නේ. නේද? කොහොමද සමාජ විද්‍යාව කියන වචනේ හැදුනේ? ඇත්තටම මේ වචනේ ඉස්සල්ලාම 1839 දී තමයි භාවිතයට ගන්නෙ. කවුද මේ වචනේ ඉස්සල්ලාම පාවිච්චි කරන්නේ? මේ වචනේ ඉස්සල්ලාම සමාජයට අඳුන්වලා දෙන්නේ කවුද? මෙන්න මේ ඉන්න පුද්ගලයා. අපි මෙයාට කියන්නේ ඔගස්ට් කොම්ට් කියලා. මෙයා ප්‍රංශ දාර්ශනිකයෙක්. සමාජ විද්‍යාව කියන දේ මුල්වරට සමාජයට අඳුන්වලා දෙන්නේ ඔගස්ට් කොම්ට් විසින්. ඒක නිසා අපි මෙයාට කියනවා සමාජ විද්‍යාවේ පියා. ඒ විරුදාවලිය ඔහුට ලැබෙනවා. ඉතින් මීට කලින් මෙයා විසින්ම සමාජ විද්‍යාව කියන එක හැඳින්වුවේ සමාජ භෞතික විද්‍යාව කියන නමින්. පස්සේ කාලෙකදී තමයි කොම්ට් විසින් සමාජ විද්‍යාව කියන පදය මේ සඳහා භාවිතා කරන්නේ. ඉතින් දැන් ඔයාලා දන්නවා සමාජ විද්‍යාව කියන පදේ ඉස්සෙල්ලාම කවුද භාවිතා කරේ සහ මොන අවුරුද්දේද මේක ඉස්සෙල්ලාම සමාජයට ඉදිරිපත් වෙන්නේ කියන දේ ගැන. ඊළඟට සමාජ විද්‍යාව කියන මේ සෝෂියොලොජි කියන පදේ අපි ඉස්සෙල්ලා කතා කරේ සමාජය කියන පදේනේ. සොසයිටි කියන වචනේ කොහොමද හැදුනේ කියලානේ. දැන් අපි කතා කරන්නේ සෝෂියොලොජි කියන වචනේ කොහොමද හැදුනේ? සමාජ විද්‍යාව කියන වචනේ කොහොමද හැදුනේ කියන දේ. මේකත් ඉතින් හැදෙන්නේ ලතින් සහ ග්‍රීක් කියන භාෂා දෙක එකට එකතු වෙලා සෝෂියොලොජි. ලතින් භාෂාවේ සෝෂියස්, ග්‍රීක් භාෂාවේ ලෝගෝස් කියන දෙක එකට එකතු වෙලා තමයි සෝෂියොලොජි කියන පදේ හැදිලා තියෙන්නේ. ඉතින් ලතින් භාෂාවේ සෝසියස් කියන එකේ තේරුම තමයි මිත්‍රත්වයේ සහ එකතු වීම. ග්‍රීක් භාෂාවේ ලෝගෝස් කියන්නේ අධ්‍යයනය. එතකොට මිත්‍රත්වයේ සහ එකතු වීම, අධ්‍යයනය කිරීම සමාජ විද්‍යාව. එහෙම නැත්නම් සෝෂියොලොජි කියලා අපිට කියන්න පුළුවන්. එතකොට සමාජ විද්‍යාත්මක පදනමක මත පිහිටලා අධ්‍යයනය කරන විෂයන් අතර ප්‍රමුඛ ස්ථානය සමාජ විද්‍යාවට හම්බෙනවා. ඊළඟට අපිට වැදගත්ම මාතෘකාව සමාජ විද්‍යාව ගැන තියෙන නිර්වචන මොනවාද? ඉතින් ගොඩක් වෙලාවල් වලට ගොඩක් විශ්වවිද්‍යාලවලදී සමාජ විද්‍යාව ගැන වැදගත් නිර්වචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. මැක්අයිවර් විසින් ඔහුගේ නිර්වචනය පිළිබඳ පැහැදිලි කර සමාජ විද්‍යාව යනු කුමක්ද පිළිබඳව පැහැදිලි කරන්න. සමහර වෙලාවට ওই වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් ඒක නිසා ප්‍රවේශ සම්වන්න අඩුම තරමේ ඔයාලා ප්‍රශ්නකට උත්තර ලියනකොට මේ වගේ නිර්වචන දෙක තුනක්වත් එකතු කරගෙන සමාජ විද්‍යාව ගැන අඳුනලා දුන්නා නම් ගොඩක් වැදගත්. ඉතින් සමාජ විද්‍යාව ගැන ගොඩාක් අය නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවානේ. ඒ අතරින් වැදගත්ම කීප දෙනෙක්ගේ නිර්වචනයන් ගැන තමයි මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් මේ නිර්වචන ටික හොඳට මතක තියාගන්න. සමාජ විද්‍යාව ගැන තියෙන වැදගත්ම නිර්වචන. මැක්අයිවර් කියන පුද්ගලයා සමාජය ගැන හඳුන්වලා තියෙන්නේ සමාජය කියන්නේ සමාජ සම්බන්ධතාවල ජාලයක්. ඒ සම්බන්ධතා ජාලය විද්‍යාත්මකව හදාරනු ලබන විෂය තමයි සමාජ විද්‍යාව කියන්නේ. මම ඉස්සෙල්ලා ඔයාලට ඇඳලා පෙන්නුවානේ සමාජ සම්බන්ධතා හැදෙන්නේ කොහොමද, මේ ජාලයන් ගොඩනගන්නේ කොහොමද. ඉතින් මේවා පිළිබඳව අධ්‍යයනය කරන එක තමයි සමාජ විද්‍යාව කියන්නේ කියලා මැක්අයිවර් කියලා තියෙනවා. කින්ස්ලි ඩේවිස් මේ නිර්වචන හරි ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ඒක නිසා තමයි ඔයාලට මේ ටික දීලා තියෙන්නේ. සමාජ විද්‍යාව කියන්නේ සමාජය පිළිබඳ ප්‍රධාන විද්‍යාව. ඒකත් ඉතින් අපි කතා කරානේ නේද? සමාජ විද්‍යාව කියලා කියන්නේ සමාජ විද්‍යාව කියන්නේ සමාජය පිළිබඳ ප්‍රධාන විද්‍යාවක්. ඒකත් හරි. මෙන්න තව අලුත් නමක් අපිට හම්බෙනවා HP ෆෙයාචයිල්ඩ්. මෙයා කියනවා මානව පරිසරය මිනිසා ඒ සියල්ල අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතා පිළිබඳ හදාරන විෂය සමාජ විද්‍යාව කියලා. මානව පරිසරය කියන්නේ මිනිස්සු ජීවත් වෙන පරිසරයටනේ මානව පරිසරය කියන්නේ. ඉතින් මානව පරිසරය සහ මිනිසා අතර ඒ සියල්ල අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අධ්‍යයනය කරන එක තමයි සමාජ විද්‍යාවෙදි වෙන්නේ. ඔයාලට දැන් මේ නිර්වචන තුන ගැනම අධ්‍යයනය කරනකොට පැහැදිලි වෙන දෙයක් තමයි මානව කියන වචනය නැත්නම් මිනිසා කියන වචනයෙන් තොරව සමාජ විද්‍යාවේ එක නිර්වචනයක්වත් බිහි වෙලා නැහැ. ඒ කියන්නේ මිනිසාගෙන් තොර සමාජිකුත් නැහැ. සමාජයට මිනිසාගෙන් තොර පැවැත්මකුත් නැහැ. හරි. කිම්බෝල් යං සහ RW මැක් මෙයා කියනවා මෙයාලා දෙන්න මානව ජීවිතය සමාජමය දෘෂ්ටියකින් විමසා බලන විෂය සමාජ විද්‍යාව වේ.
ඒ වගේම හැරි එම් ජොන්සන් කියනවා සමාජ සමූහ පිළිබඳ අධ්‍යයනය කරන විෂය සමාජ විද්‍යාව වේ. ඉතින් සමාජ සමූහ කියලා කියන්නේ මානවයා විසින් ගොඩනගාගත්ත විවිධ සමාජයන්. එතකොට මේ පිළිබඳව අධ්‍යයනය කිරීම තමයි සමාජ විද්‍යාවේදී සිද්ධ වෙන්නේ කියලා හැරි එම් ජොන්සන් කියනවා. ඒ වගේමයි තවත් ඔයාලට අධ්‍යයනයේ පහසුවට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් නිර්වචන දෙකක් මම මේකෙදි දීලා තියෙනවා. සමාජ විද්‍යාව යන සාමූහික චර්යාව පිළිබඳ අධ්‍යයනයයි ස්පාක් තමයි මේ නිර්වචන ඉදිරිපත් කරන්නේ. ඒ වගේමයි හොවර්ඩ් බේකර් කියනවා මිනිසුන් එක්ව කටයුතු කරන ආකාරය ගැන අධ්‍යයනය කිරීම සමාජ විද්‍යාවේදී සිදු කරන අතර මෙහිදී සමාජය හා පුද්ගලයන් එකිනෙකා මත යැපීම අධ්‍යයනය කරනවා. ඉතින් මේ හැම දෙයකින්ම කියන්නේ සමාජ විද්‍යාව කියලා කියන්නේ මිනිසාගේ සමාජ චර්යාව, මිනිසාගේ ජීවිතය, මිනිසා හා අනිත් මිනිසුන් අතර සම්බන්ධතා ගොඩනගා ගන්න ආකාරය, එයාලගේ අන්තර් යැපීම, අන්තර් සම්බන්ධතාවය, අන්‍යෝන්‍ය සාමූහිකත්වය මේ සමස්තය අධ්‍යයනය කරන විෂය සමාජ විද්‍යාව. ඉතින් ප්‍රශ්නයකට උත්තරයක් ලියන්න හොඳටම ප්‍රමාණවත් සමාජ විද්‍යාව කියන්නේ මොකක්ද කියන දේ ගැන ඔයාලගෙන් අහුවොත් ඔයාලට දෙන්න පුළුවන් ස්ටෙප්ස් බයි ස්ටෙප් පිළිතුරු ටික මෙතන තියෙනවා. මේ දේවලුත් එක්ක සමාජ විද්‍යාවගේ ඊළඟ පාඩම සමාජ විද්‍යාව බිහි කරන්න පුරෝගාමී වුණ සමාජ විද්‍යාවේ පුරෝගාමීන් පිළිබඳව ඊළඟ පාඩමේදී අපි කතා කරමු. එහෙනම් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න ඔයාලගේ අදහස්. ගිහින් එන්න Sociology Academy with Miss Dulanji YouTube channel.